සුබ දවසක් ප්‍රාර්ථනා කරන අපේ යාළුවෝ සියලු දෙනාටම. ඔන්න අද අපි යන්න හදන්නේ පාහියංගල බලන්න. ඉතින් මේ පාහියංගල යනකොට අපිට හම්බෙච්ච ලස්සන ප්ලේස් තමයි මේ තියෙන්නේ. ඉතින් ලස්සන විල්යායවල්, ලස්සන කඳු පන්ති, ලස්සන තැන් ගොඩාක් තියෙනවා. මේ බලන්න හරි ලස්සනයි. වටපිට බලනකොට මාරම ලස්සනක් තියෙනවා. ඒක කඳු පන්ති තියෙනවා. එතකොට මේ කොළ පාට ගොයම් බලන්න ලස්සන කොහොමද කියලා මේ ගොයම් මාරම ලස්සනක් තියෙනවා. ඉතින් ඔන්න අපි දැන් ඔන්න මේ පාහියංගල ගල නගින්න හදන්නේ. දැන් බලන්න. දැන් අපි නගිනකොට වටපිටාව ගල් පඩි තියෙනවා. ඉතින් ගොඩක් උඩට නගින්න තියෙනවා. ඉතින් ලස්සනයි. ඒකට මේ ගස් කොළන් ගොඩක් තියෙනවා. මේ පරිසරය මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න පාහියංගල. මේ මාර ලස්සනයි බලන්න. මේ වීඩියෝ එක කොච්චර ලස්සනද කියලා. ඒකට මේ තියෙන්නේ පාහියංගල ඒ ගැන විස්තර තමයි මේ බෝඩ් වල තියෙන්නේ. කියනකොට මග දෙපස ගොඩක් මේ වගේ බෝඩ් ගහලා තියෙනවා. ඒකට වුණ අපි දැන් ගිහිල්ලා තියෙනවා පාහියංගල ලේනට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට දැන් වටපිටාව කොහොමද කියලා. ගොඩ ලොකු මේක ගල් කුහරයක් තමයි තියෙන්නේ. ඒකට මේක ආදිමානවයා මේක වාසය කරලා තියෙනවා. ඒකට මේක කැණීම් කටයුතු තාමත් කරගෙන යනවා. ඔයගොල්ලන්ට ඉදිරියෙන් පේනවා ඒ කැණීම් කටයුතු සිදු කරගෙන යන අන්දම. ඒකට මේ ලස්සන වටපිටාවක් තියෙනවා. ඒකට view point එකක් ඉස්සරහා හදලා තියෙනවා. ඔයගොල්ලන්ට ගියාම බලා ගන්න පුළුවන් ඒ view point එක. ඊට අමතරව දැන් ඔයාලට මම පේන්නනවා ඕ දැන් මේ පේන්නේ කැණීම් කටයුතු සිදු කරලා තියෙන තැනක්. ඒකට මේක ඉතාමත් අඩි 50ක් විතර ගැඹුරට හාරලා තමයි තියෙන්නේ. ඉතින් ලස්සනම ප්ලේස් එකයි. ඒකට වැස්සට වුණත් මෙතන තෙමෙන්නේ නෑ. මොකද ගල් කුහරේ ඒ තරම් ගැඹුරට ඇතුළට තියෙනවා. ඔයගොල්ලෝ මම හිතනවා පේනවා කියලා මේ වීඩියෝ එකේ. ඉතින් ඔය වටේට තියලා තියෙන්නේ ඒ කැණීම් කටයුතු සිදු කරගෙන යන අවස්ථාවලදී පොඩි ගල් අයින් කරන. ඒ ගල් තමයි මේ වටේ තියලා තියෙන්නේ. ඉතින් අදත් මගේ යාළුවොත් එක්ක තමයි අද මේ වීඩියෝ එක කරන්න ගියේ. ගයන් ඉන්නවා. ඔව් ඉතින් මේ වටපිටාව ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මේ පොඩියට පේන්නේ ගල් තියලා තියෙනවා. ඒ කැණීම් වලින් ගත්ත ගල් තමයි මේ අයිනේ වටේ ලයින් එක වගේ ගල් බැම්ම වගේ වටේට හදලා තියෙනවා. එතකොට දැන් මම යනවා ඔය ගල් කුහරේ ඇතුළට. ඒකට ඇතුළට ගියාම ඔයාලට පේනවා කොහොමද කියලා මේ එළිය පේන විදිය. ඉතින් ඔයාලට බලන්න පුළුවන් කොච්චර මේකේ ගැඹුරක් ඇතුළට තියනවද කියලා. ඉතින් බලන්න ලස්සන කොහොමද කියලා. වටේට ගොඩාක්ම ඇතුළ පොඩක් කරුවලයි. කරුවලට ගියාම දැන් පේනවා ඔයාලට පේනවා කොහොමද කියලා එළිය පේන විදිය. ඔය දැන් මම කෙරවලට ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඒක අනිත් පැත්තට බැලුවට පස්සේ ගොඩක් ඇතුළ මේ කවාකාරව තියෙනවා. මේ ඔක්කොම කැණීම් කටයුතු කරපු ගල් තමයි මේ වලට දිස් වෙන්නේ. බලා ගන්න පුළුවන් තව. ඔය කැණීම් ප්‍රධාන ලෙස කැණීම් කටයුතු කරන වල තමයි ඔය ඉස්සරහින් වැටක් ගහලා ඔයගොල්ලන්ට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒක ගොඩක් ගැඹුරුයි. පඩිපෙලක් දාලා තියෙනවා පහළට යන්න. තවමත් ඒකේ කැණීම් කටයුතු සිදු කරනවා. ඉතින් පාහියංගල කියන්නේ ගොඩක් අපේ පැරණි මේ ආදිමානවයා හිටපු තැනක්. ඉතින් ඒ තැන අපි පරිස්සම් කරගන්න ඕනේ. එතන විනාශ කරන්න නරකයි. ඔයගොල්ලෝ ගියොත් අනිවාර්යෙන් ඒ තැන් නරඹලා එන්න. ඔයගොල්ලෝ ගිය පොලිතින් අර මේව තියෙනවා ඒව දාලා එන්න එපා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අලුතෙන්ම තව තැනක් නිර්මාණය කරලා තියෙනවා. view point එකක්. මෙතන තාම හදාගෙන යන ගමන් තියෙන්නේ. දැන් ගොඩක් දුරට වැඩ ඉවර කරලා තියෙන්නේ. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට අවට මේ බුලස් සිංහල පැත්තේ තියෙන කඳු පන්ති ටික ලස්සනට ඔයාලට බලා ගන්න පුළුවන් මේ view point එකට ගියාට පස්සේ. ගොඩක්ම ලස්සන ඒරියා එකක්. මොකද කොළ පාට තමයි බැලුවට කොළ පාට ගස් කොළන් වලින් මේ සමන්විත ප්‍රදේශයක් තමයි ඔයාලට දිස්වන්නේ. තාමත් ලස්සන තැනක් මෙතන. ඒකට මේක කලින් තිබ්බේ නැහැ. මේක ළඟදී තමයි ඔයාලට මේ දැන් මම පේන තැන view point එක හදලා තියෙන්නේ. ඒකට තවමත් මේකේ ඉදිරියෙන් කටයුතු කරගෙන යනවා. මේකේ කට්ටිය ඉන්න තෝ සිවිල් ආරක්ෂක කට්ටිය මේවට උදව් කරනවා. ඉතින් ඒවා ඉදිරියටත් කරගෙන යන්න මේ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකට තව මේ ගල අයිනෙම තව තියෙන පඩිපෙලක් මේ වගේ පහළට යන්න පුළුවන්. පහළට ගිහිල්ලා බලන්න පුළුවන් පහළට. ඒකට අපි ගොඩක්ම පහළට ගියේ නෑ. ඉතින් යම් තාක් දුරකට අපි ගියා. ඒකට ඔයාලට පේනවා මෙන්න මේ වගේ පහළට බහින්න තමයි තියෙන්නේ මෙතනින්. කොහෙටද කියලා හරියට මම දන්නේ නෑ යන්නේ කොහෙටද කියලා. නමුත් අපි ටිකක් ගියා. ඉතින් එතනින් එහාට අපි යන්න තීරණය කරේ නෑ. මොකද කාල වේලාවත් අපිට ඒ වෙලාවේ පොඩ්ඩක් හවස් වුණා අපි යනකොට. ඒකට ඔයාලට බලන්න පුළුවන් මෙතන මේ අඹපු රූපයක් තියෙනවා. පඩිපෙළවල් හදලා තියෙන්නේ පහළටම. ඔය බලන්න ඔයාලට වටපිටාව පේන තැනක් ගුහාව වගේ පොඩ්ඩක් ඇතුළට තියෙනවා. ඉතින් අර පඩිපෙළ තියෙනවා පහළටම යන්න තියෙනවා. ඉතින් අපි මේ පැත්තට ගියේ නෑ. කාල වේලාව අපිට හරස් වෙච්ච හින්දා අපි ඉතින් නැවතත් අපි ආපු පැත්තටම අපි යන්න තීරණය කරා. මේ බලන්න
බලන්න පුළුවන්. එතන ලස්සන එතන පහළ ගල දිගේ පහළට තමයි යන්න තියෙන්නේ. කොයි වෙලාවක ගොඩක් අය මේ ගල උඩට නගින්න හදනවා. එතකොට එහෙම කරන්න එපා. ඒ බෝඩ් ගහලා තියෙනවා ගල උඩට යන්න එපයි කියලා. ඉතින් ඔයාලට අපි ඒ වෙලාවේ ගියේ නැති නිසා අපි නැවත අපි ආයේ ප්‍රධාන තැනට අපි ආවා. පහළට යන්නේ නැතුව. එතකොට තව දෙයක් තමයි ඉතින් ඔයාලා උඩට යනකොට මේකේ පහළ තියලා තියෙනවා, ගල් තියලා තියෙනවා. ඒවත් අරන් ඔයාලට යන්න පුළුවන්. ඉතින් උදව් උපකාර කරන්න පුළුවන්. ඔයාලට දැන් පේනවා මම view point එක ඔයාලට වටේම පෙන්වනවා කැමරාවෙන්. ඉතින් අදට ගෙනාපු වීඩියෝ එක අපි අවසන් කරනවා. ඉදිරියට මේ වගේ වීඩියෝ අපි අරන් එනවා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. සියලු දෙනාම ජය වේවා.